මම අද ආව පොඩ්ඩක් එළියට. මට හිතුණා පොඩ්ඩක් ඇවිදින්න ඕනේ කියලා. ඔයාලා දන්නවද දැන් වෙලාව කීයද කියලා? දැන් වෙලාව ඇවිල්ලා 7:14යි. ඉතින් හිතන්නකෝ 7:14ට තියෙන්නේ රොමේනියාවේ මේ වගේ view එකක් තියෙන්නේ. මේ 7:14ට තියෙන එළිය සාමාන්‍යයෙන් දවල් 2ට 3ට තියෙන එළිය වගේ නේද? සෑන්ඩ් එළියයි. සාමාන්‍යයෙන් අපේ ලංකාවේ නම් 7:14 වෙද්දී කරවල වෙලානේ. ගොඩක් කරවල වෙලා මොකුත්ම පේන්නේ නැහැ. හැබැයි රොමේනියා සමයක පටන් ගත්තට පස්සේ ඒ වගේ නෙමෙයි. මේ වගේ සෑන්ඩ් එළියයි. ඒ කියන්නේ ඉර තාම බහැලා නැහැ. සාමාන්‍යයෙන් තව පැය 2කමාරක් විතර තියෙනවා ඉර බහින්න. ඉතින් සමයකට රොමේනියාව මේ වගේ තමයි ඉතින්. ඉතින් මේ ඇවිල්ලා තියෙන්නේ බේගා රිවර් එක. ඒත් ඔයාලට පේනවා ඇති මේ හැම තැනම බෙන්චස් දාලා තියෙනවා. ඉතින් ඒ වගේම බෙන්චස් වල ඉඳගෙන මිනිස්සු කාලය ගත කරනවා. ඒ වගේම තවත් කට්ටිය ඇවිදිනවා. ඉස්සර මම මෙතෙන්ට එනවා දුවන්න. මෙන්න මේ තියෙන්නේ බයිසිකල් යන්න හදපු ට්‍රැක් එකක්. ඉතින් මේකේ බයිසිකල් පදින්න පුළුවන්. ඒ වගේම මෙතන ඉතින් දුවන්නත් පුළුවන් ඉතින්. ඔයාලට පේනවද මේ ගස්වල එහෙම ලස්සනට කොළ වැවිලා මේ? පේනවද? පරිසරයේ එක එක වෙනස් වීම් සිදු වෙනවා ඉතින් කාලෙන් කාලෙට. ඉතින් ඇත්තටම මං ඉස්සර මෙතන හැමදාම එනවා. මම මාර ආස තැනක්. ඉතින් මේ ඇත්තට මට අද එන්න හිතුණා විශේෂ හේතුවක් නැහැ. හැබැයි හේතුවක් නැත්තේත් නැහැ. මොකද මට හෙට නිමාඩු. ඉතින් අද පොඩ්ඩක් රෑ වෙනකන් එළියේ ඉන්න හිතුණා. ඇවිල්ලා ඇවිදලා කරලා පොඩි වටයක් දාන්න හිතුණා. ඉතින් ඒකයි මං ඇත්තටම මේ හරියට ආවේ. මේ කොච්චර අවුව තිබ්බා වුණත් උලඟ තියෙනවා. උලඟ තියෙනද ඇඟට රස්නියක් දැනෙන්නේ නැහැ ඇත්තටම. තියෙනවා ලොකු ගහ. රොමේනියා ජීවත් වෙන මිනිස්සු සමයක එනකම් බලාගෙන ඉන්නේ. මොකද ඒකට එක හේතුවක් තමයි මේ කාලේ තමයි ඒගොල්ලෝ හුඟක් වැකේෂන් යන්නේ. ඉතින් අනිත් එක තමයි මේ කාලේට තමයි පුළුවන් මේ වගේ පාක් වලට ඇවිල්ලා නිදහසේ කාලය ගත කරන්න. ඉතින් කවුරුණත් ආසයිනේ නිදහසේ කාලය ගත කරන්න. හැම මිනිස්සෙම ආසයිනේ. ඉතින් මේ කාලේට මේ රොමේනියාවේ ජීවත් වෙන මිනිස්සු ගොඩක් ආසයි. මේ කාලේ එනකන් ඒගොල්ලෝ ඇඟිලි ගැන බලන් ඉන්නේ. ඇත්තටම මේ හුළඟ ඇඟට වදිද්දි මාර සනීපයක් දැනෙන්නේ. මොකද අපි මෙහි ජීවත් වෙද්දී මාස ගාණක් මම හුඟක් මගේ වීඩියෝ වල කියලා තියෙනවා මාස ගාණක් ඇතුළු වෙලා ඉන්නවා. මොකද ඉතින් සීතලේ එළියට බහින්න අමාරුයි. මේ විදිහට එළියට බහලා ඉන්න අමාරුයි. මේ විදිහට අත්කොට ටී-ෂර්ට් එකක් ඇඳගෙන අපේ ලංකාවේ භාෂාවෙන් කියනවා නම් එළියට බහින්න අමාරුයි. අපිට නම් හැබැයි ලංකාවේ ඉතින් හැම වෙලේම සමබර දේශගුණයන්නේ තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක අපිට මේ විදිහට එළියට බහින්න පුළුවන්. හැබැයි මෙහෙම බෑ. ඉතින් කොහොම හරි මෙහෙටත් අවුරුද්දකට එකපාරක් ඒ කාලේ උදා වෙනවා. ඔයාලට පේනවද මට පිටිපස්සෙන් තියෙනවා චර්ච් එක. ඒ චර්ච් එක මාර ලස්සනයි අයියා. ඒක ඈතට පේනවා මාර ලස්සනට. ගොඩක් දුරට ඒ චර්ච් එක පේනවා. මං අර වෙන්ද යන චර්ච් එක නෙමෙයි. ඒ ඇවිල්ලා මේ ඇවිල්ලා තියෙන වෙනම චර්ච් එකක්. අර චර්ච් එක ඇවිල්ලා වෙනම චර්ච් එක. ඉතින් සමහර දවස්වල මම මෙතෙන්ට එනවා. මේ පැත්තෙන් මම වැඩේට යන දවස් තියෙනවා. ඉතින් එතකොට මම හුඟක් වෙලාවට දකින්න දෙයක් තමයි මාර ලස්සනට මෙතන මල් පීපලා තියෙනවා. මම ඔයාලට පෙන්නන්න. මෙතන තියෙන පාට ගොඩකින් රෝස මල් තියෙන්නේ. රොමේනියාවේ මම ඉන්න සිටි එකේ මේ වගේ පාක් හැම තැනම තියෙනවා.
ඉතින් ඇත්තට මේ වගේ පාක් හදලා තියෙන්නේ මේ කාලෙට ඇවිල්ලා මිනිස්සුන්ට නිදාසේ කාලය ගත කරන්න. ඒක ඇත්තටම වෙන රටින් ආව මටත් වටිනවා. මොකද මේ කාලේ ඇත්තටම මේ වගේ කාලයක් එන්නේ අවුරුද්දකට එකපාරයි. එහෙම අවුරුද්දකට එකපාරක් මේ වගේ කාලයක් ආවම ඇත්තටම අපිටත් වටිනවා මේ විදියට ඇවිල්ලා කාලය ගත කරන්න. ඒක ඇත්තටම මාර අත්දැකීමක් ජීවිතේට. ඔයාලට පේනවද? සමහර මිනිස්සු ඇවිල්ලා තමන්ගේ සුරතලාව ඇවිද්දවනවා. නැත්නම් සුරතලත් එක්ක ඇවිල්ලා ඇවිදිනවා. ඉගෙන ගන්න ඕනේ, වැඩ කරන්න ඕනේ, සල්ලි හොයන්න ඕනේ. ඒ හැමදේම කරලත් මාදී ජීවිතේට මේ වගේ නිදාසේ ගත කරන්න කාලයක් තියෙන්න ඕනේ. තැනක් තියෙන්න ඕනේ. නිදාසේ කාලය ගත කරනවා කියන්නේ ඒක ජීවිතේට ගොඩක් වටින දෙයක්. වාගේ ජීවිතේටත් අවශ්‍යම දෙයක් තමයි නිදාසේ කාලය ගත කිරීම කියන්නේ. නිදාසේ ඇවිදීම කියන්නේ. ඒ දේ වාගේ ජීවිතේටත් දෙන්න. මගේ ජීවිතේ සමහර දැකපු තැන් තියෙනවා. ඒ තැන් වලට මම 100 ගමනක් ගියා වුණත් මට ඒ තැන් එපා වෙන්නේ නැහැ. තව යන්න හිතෙන්නේ. මම හිතන්නේ ඔයාලගේ ජීවිතවලත් එහෙම තැන් ඇති. කොච්චර ගියත් එපා වෙන්නේ නැති තැන්. ඔයාලට පේනවද මෙතන තියෙන ගහ? මාර ලස්සනයි නේ. පාට දෙකකින් තියෙන්නේ. උඩ කොළ කහ පාට වෙලා යට කොළ කොළ පාටයි. මගේ හුඟක් vlog වල තියෙනවා මම රොමේනියාවේ ජීවිතය ගත කරන ආකාරය. ඒ වගේම රොමේනියාවට එන්න බලන් ඉන්න කට්ටියට අවශ්‍ය කරන දේවල්. ඉතින් මට හිතුණා මේ vlog එකෙන් ඔයාලට දෙන්න අපි රටකට ආවට පස්සේ කොහොමද අපේ ජීවිතේට කාලය ලබා දෙන්නේ කියලා පෙන්වන්න. අපි රටකට එන්නේ ඇත්තටම ජොබ් එකක් කරලා සල්ලි හම්බ කරන්න. ඉතින් ඒක විතරක් නෙමෙයි අපේ ජීවිතය කියන්නේ. අපේ ජීවිතේටත් කාලයක් දෙන්න ඕනේ. ජීවිතේට නිදහස දෙන්න ඕනේ. මට ඇත්තටම හිතුණා මේ vlog එකෙන් ඔයාලට පෙන්වන්න අපේ ජීවිතේට කොහොමද අපි නිදහස දෙන්නේ? අපේ ජීවිතේට කොහොමද අපි කාලය දෙන්නේ? අද මගේ නිමාඩු දවස. අද මට කන්න හිතුණා ලංකාවේ විදියට. ලංකාවේ විදියට කියන්නේ චිකන් හදලා, කියන්නේ චිකන් උයලා, පරිප්පු උයලා අර ලංකාවේ ක්‍රමයට පොඩ්ඩක් සැරට කන්න හිතුණා. ඉතින් ඇත්තටම මම මේ වෙන දවස් වලට හුඟක් වෙලාවට ඒ විදියට නෙමෙයි කන්නේ. එතනින් ගියාම චිකන් පෑන් ෆ්‍රයි කරලා ඔය විදියට තමයි ඉතින් කන්නේ. ඉතින් ඒ විදියට කන එක මාර ලේසි ඇත්තටම. උයන්න ලේසි. ඉතින් අද ඉතින් නිවාඩු දවසනේ. අද වෙනසකටත් එක්ක නිකන් ලංකාවේ ස්ටයිල් එකට කන්න හිතුණා. මුලින්ම යන්න ඕනේ චිකන් ගන්න සුපර් මාකට් එකට. අපි යන් සුපර් මාකට් එකට. මම ආව සුපර් මාකට් එක ඇතුළට මුලින්ම ගන්න ඕනේ චිකන් ගන්න ඕනේ. අනිවාර්යෙන්ම ඉතින් ලංකාවේ විතර ගෑම හදනවා නම් චිකන් තියෙන්න ඕනේ. චිකන් වලට ඉස්සලා ගන්න ඕනේ ඕට්ස්. ඒක දුබිය කන්න. ඕට්ස් ගත්තා. මම දැන් ආව චිකන් පීස් කරන්න. චිකන් තියෙනවා. මේක ඇවිල්ලා මේ සීසන් කළා දින මේක බැදලා කන්න පුළුවන් එක ස්පිච් කරනවා වගේ සීන් එකක් තියෙනවා. ගන්නවා කොයි ග්‍රිල් චිකන් එක මේකට. මේ ලේස් කියලා තියෙන්නේ චිප්ස් වර්ගයක්. මේක ඇවිල්ලා මේ පොටේටෝ චිප්ස් ඇත්තටම ඉස්සර ගොඩක් කනවා ලේස් කියන බ්‍රෑන්ඩ් එක. මම දැන් තමයි ලිටල් එකේ ඉඳන් එළියට ආවේ. මුලින්ම ගෙවල් ළඟ තියෙන ලිටල් සුපර් මාකට් එකට. ඒකේ පරිප්පු නෑ. මං
චිකන් ඒ ටික ගත්තා. මේ හුඟක් වෙලාවට ලිටල් එකේ කලාතුරකින් තමයි පරිප්පු දාලා තියෙන්නේ. පරිප්පු ගන්න නම් යන්න ඕනේ එක්ක කෝෆ්ලන් එකට එහෙම නැත්නම් ෆ්‍රොෆි එකට. ওই දෙකෙන් එක අනිවාර්යෙන් පරිප්පු තියෙනවා. මම දැන් යනවා කෝෆ්ලන් එකට. මෙතන දාලා තියෙනවා බයිසිකල් දාලා තියෙනවා වෙලෝ ටිමිෂෝර කියන කම්පැනි එකෙන් තමයි දාලා තියෙනවා. මම හිතන්නේ කම්පැනි එක තමයි වෙලෝ කියන්නේ. මෙතන තියෙනවා මේ ඔයගොල්ලන්ගේ කාඩ් පංච් කරන තැන. එතෙන්ට කාඩ් එක පංච් කරලා බයික් එකක් ගන්න පුළුවන්. එතකොට ඒ කාඩ් එකේ සල්ලි තියෙන්න ඕනේ. වෙනම කාඩ් එකක් තියෙනවා. ඉතින් ඒ කාඩ් එකේ සල්ලි තියෙන්න ඕනේ. එතකොට ඒ කාඩ් එකෙන් අය බයික් එකට අදාළ ගාණ කැපෙනවා. ඒ වගේ පාසුකම් තියෙනවා ඉතින්. එතකොට මේ හරිය ට්‍රැම්ප් ලයින් එක තියෙනවා. මම ට්‍රැම්ප් එකක් කෙනක ඉන්නේ. මම යනවා පයින්. අද අවුව නම් සුපිරි අවුවක් තියෙන්නේ. මා රස්නයක් තියෙනවා. අද ඇත්තටම අවුව වැඩි මේ ගොඩක් අවුව වැඩි. ප්‍රශ්නෙත් වැඩි මං හිතන්නේ සෙල්සියස් අංශක 30 32 අතර යනවා මේ වෙද්දි. තව ඉස්සරහටදී තව වැඩි වෙනවා මේ ටෙම්පරේචර් එක. දැන් මම ආවා කෝෆ්ලන් එක ළඟට. අපි යන් කෝෆ්ලන් එක ඇතුළට. මේ තියෙන කෝෆ්ලන් එක. මට හම්බුණා පරිප්පු තියෙනවා මෙතන මේ පරිප්පු පිළිලා ගන්න පුළුවන්. පරිප්පු ගත්තා. මෙතන තියෙන එක ඇට වර්ග මේල බෝන්චි ඇට වර්ග මේ පසෝලේ මේකට කියන පසෝලේ අලුත් කියලා. මම කියන එක ඇට වර්ග. මේවනික අපි අර කන්නේ කවුපි ඒ වගේ තමයි. මම කිරලා බැලුවා ග්‍රෑම් 494ක් තියෙනවා. ලින්ටේ රෝෂි. මට උනේ ලිව් පායසත 92යි ග්‍රෑම් 494ට. බරු ටික අරන් ඉවරයි. දැන් යන්න ඕන ගෙදර. දැන් තමයි ගෙදර ආවේ. ගෙදර ඇවිල්ලා මාස් එක කපලා සීසන් කරගත්තා. එන්න තියනවා සීසන් කරගත්ත චිකන් එක. පරිප්පු එකත් වතුර දැම්මා. ටිකක් වෙලා වතුර තියන්න ඕනින්ද. එන්න තියනවා පරිප්පු එක. පොඩක් පෙකින්ද වතුර දැම්මේ. ලුණු ටික කපා ගන්න ඕනේ. අපිට සුදු ලුණු ටික කපා ගන්න ඕනේ. ඉඟුරු තියෙනවා. ඉඟුරු ටික කපා ගන්න ඕනේ. ලුණු නම් මේ වගේ හීනි ස්ලයිසස් වලට කපාගෙන ඉවරයි. සුදු ලුණු ටික හොඳට හීනියට කපා ගන්නවා. මේ තොරදා හොඳට ෆ්‍රයි වෙන්නේ සුදු ලුණු ටික. ඉතින් ඇත්තටම එක දවසට එක ආසාවල් වෙනවා. කන එකේදී නම් ලොකුම ආසාව වෙන්නේ ඉතින් ලංකාවේ විදියට කන්න තමයි ඉතින් ඇත්තටම. මොකද මොන දේ කරත් අමතක කරන්න බැරි දෙයක් තමයි ඉතින්. අමතක කරන්න බැරි තැනක් තමයි ලංකාව කියන්නේ. අපිට ඉතින් ලංකාවේ මොන ප්‍රශ්න තිබ්බ වුණත් ලංකාව අමතක කරන්න බෑ. ඒක තමයි ඇත්ත කතාව. මම මුලින්ම තෙල් ටිකක් දාගන්නවා. මම තෙල් ටිකක් දාගත්තා. ඉතින් තෙල් වල මුලින්ම සුදු ලුණුයි මිරිසු ටික බැද ගන්න ඕනේ. බැදගෙන ඊට පස්සේ චිකන් එක දාගන්නවා. මුලින්ම සුදු ලුණු ටික දාගන්නවා. ඒකම දාගන්නවා ඉඟුරු ටිකක්. ඒක මිරිස් ටිකක් දාගන්නවා. ඊට පස්සේ ලුණු ටික ඉතින් අන්තිමට දාගන්නේ. දාගෙන මේ පොඩක් කුරු දාන්න තියෙන්නේ ඉතින්.
අපි දැන් චිකන් ටික ඇඩ් කරගමු. මේ තියෙන මම සීසන් කරගත්ත චිකන් ටික. ඉතින් ලංකාවේ ක්‍රමයට කෑම කනවා කියන්නේ ඒක වෙනම ආතල් එකක්. ඒක වෙනම ආතල් එකක් කියන හේතුව තමයි මේ උයත් දින සුවඳ. එතකොට මේ කෑම වල දාන ඉන්ග්‍රීඩියන්ට්ස් ටික ඒක වෙනමම දෙයක්. සුවඳ තමයි මම ගොඩක් මාස. මේ ලංකාවේ කෑම උයත් දින සුවඳ නම් ආර සුවඳක් තියෙන්නේ ආ. මම පරිප්පු එකත් ලිපේ තිබ්බා. මම හිතන්නේ මේ පරිප්පු කන්න හදන්නේ මාසෙකට පස්සේ මේ පරිප්පු කන්න හදන්නේ. ලංකාවෙන් ආවට පස්සේ මෙහෙදි දෙපාරක් තුන් පාරක් පරිප්පු කෑවා. ඉතින් මේ තියෙන පරිප්පු එක දැන් ඉදෙන ගමන් තියෙන්නේ. කලර් එක එහෙම ලස්සනට ඇවිල්ලා තියෙනවා. අපි ලංකාවේ හදන කෑම වල තියෙන කලර් එක. අපි ලංකාවේ හදන කෑම වල තියෙන පාට, සුවඳ, ඒ වගේම රහ. ඒක ඇවිල්ලා වෙනම මාතල් එකක්. දැන් මම පරිප්පු එකට කිරි දැම්මා. මම දාන්නේ නම් ෆ්‍රෙෂ් මිල්ක්. මම දැන් පරිප්පු එකට කිරි දැම්මා. දැන් පාට ටිකක් වෙනස් වුණා. මම ඔයාලට පෙන්නන්න. මේ තියන්නේ ආව පාට. මම දාන්නේ ෆ්‍රෙෂ් මිල්ක් දාන්නේ. මම කෑම වල දාන්නේ ඔක්කොම දාන්නේ ෆ්‍රෙෂ් මිල්ක්. මොකද මෙහි ඇවිල්ලා මේ පොල් කිරි නෑ. හුඟක් වෙලාවට තියෙනවා පොල් කිරි ටින් තියෙනවා. ඒකත් හැබැයි අවුලක්ම නෑ. මේක හැමදාම හොයාගන්න අමාරුයි. මම එන්න උඟක් වෙලාවට දාන්නේ ෆ්‍රෙෂ් මිල්ක් තමයි දාන්නේ. දැන් මස් එකත් ඉදිලා තියෙන්නේ. පරිප්පු එකත් ඉදෙන ගමන් තියෙන්නේ. තව විනාඩි දෙකක් විතර ඇති පරිප්පු එකත් ඉදිලා තියෙයි. දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. මාර බඩගින්න ඉන්නේ ඇත්තටම. මේ සතියක වෙලේ ඉඳලා තමයි මට මේ ආසාව ආවේ අද ඉතින් නිමාඩුනේ. ඒ හින්දා ලංකාවේ විදියට කන්න ඕනේ කියලා. මෙන්න තියෙනවා කෑම එක. පරිප්පු තියෙනවා, චිකන් තියෙනවා. මරුවා. ඔයාලා නිමාඩු දවසට ඉතින් try කරලා බලන්න ලංකාවේ විදියට කන්න. ඒක මාර වටින දෙයක්.